හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න 2026 උසස් පෙළ ඔයාලා වෙනුවෙන් අපේ අවසාන මාස සංවිධානය කරලා තියෙන වැඩපිළිවෙල ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් මේකෙදි අපි කිව්වා වගේ විභාගයට එන අනිවාර්යයෙන් කියන්නේ මේ පාඩම් ටික නැතුව SFT පේපරයක් විභාගයට එන්නේ නැහැ ඒක. 100ට 1000ක් උනත් ෂුවර්. හරි. කර්මාන්ත රසායනය, පරිසරය, සෙබා නිෂ්පාදන, බලය, තරල, විද්‍යුතය, ඒ වගේම කණ්ඩාංග ජ්‍යාමිති සහ සංඛ්‍යාන. ඉතින් ඔන්න ඔය පාඩම් 8 අපි සම්මාන්ත්‍රණ විදියට මෙන්න මේ පාඩම් 3 සම්මාන්ත්‍රණ විදියටත් මේ පාඩම් ටික මාර වැදගත්නේ. ඒව සම්මාන කියන්නේ ඒව ගොඩක් ළමයි තියරි කවර් කරන් ඉන්නේ. දැන් ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නේ ඒක. අපි පාඩම් බැලුවා එක එක සර්ලගේ. දැන් මම පබ්ලික් දාලා නැහැ සමහර ඒවා. හරි. ඒතර බැලුවා නමුත් ඒවයි ගණන් හදාගන්න බෑ මේ විදියට ගියන් පස්සේ. උන් ඔගේ ප්‍රශ්නේ තියෙන. දැන් මේව එහෙම නෑනේ. මේව පාඩම් කරගත්තම ඩිරෙක්ට් ඒක ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි පාස් පේපර්ස් ටික කරගත්තාන් පස්සේ අත්දැකීම් ටිකෙන් ලියන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ටිකේ එහෙම කරන්න බෑ. ඉතින් මුද අන්නේ නිසා අපි මෙන්න මේ පාඩම් වල එන්න පුළුවන් ගැටලු විදිවල අපේ තීරි බල්ල තියෙනවා නම් අපි පොයින්ට් එක උගන්වනවා, ඒකේ ගැටලු විදිය උගන්වනවා, ඊට පස්සේ ඒකේ පාස් පේපර්ස් ටික කරනවා. එහෙමනේ අපි වැඩි ලස්සනට කරන් ගියේ. එතකොට එහෙම කරගන්න පුළුවන් නම් මරු. හැබැයි දැන් වෙලාව සීමිතයි. ඒ නිසා එහෙම රෙකෝඩින් දීලා ඒක බලන්න කාලයක් නැහැ. එහෙනම් අපි හදලා තියෙනවා ලස්සන පේපර්ස් පහක්. බලය, තරල, සංඛ්‍යානය, ඛණ්ඩාංක කියන පාඩම් වලට එන පොදු ගැටලු ආකාර ටිකක් තියෙනවා. එහෙනම් ඉන්නේ ගැටලු සෙට් එක දාලා ගැටලු ආකාර ටික දාලා ලස්සන පේපර්ස් පහක් හදලා තියෙනවා. බලයට දාලා ඒක පේපර්ස් කිව්වට වැරදි ටියුට් පහක් හදලා තියෙනවා ලස්සනට. ඒතර ඔන්න ඔය ටියුට් පහෙන් අපි ඒකක ප්‍රශ්න විදියට හරි දැන් බලය නම් ඒකෙන් වෙන්න පුළුවන් MCQ ටිකක් කරනවා. MCQ ආකාර ටිකක්. ඒකෙන් එන්න පුළුවන් ස්ට්‍රක්චර් ටික ගුණ මූල ධර්ම වගේ දේවල් ඒ ප්‍රැක්ටිකල් සෙට් වෙන විදිහට එහෙම කරනවා. හරි. ඊට පස්සේ අර y සමාන mx ධන සීට හදන්න. ඒ වගේ අර හෙනමාරු වගේ කියන්නේ ඔයාලට අර හෙනමාරු වගේ දැන්න කොටස් ටිකත් එක්ක ලස්සනට පිළිවෙලට මේ වැඩේ කරනවා. ඊට පස්සේ රචනා ප්‍රශ්න නිව්ටන්ගේ පළමු නියමය දෙවන නියමයෙන් එන විදිහට ඒව බෙදිලා එන විදිහට විභාගයට එන විදිහට ඒ දෙක මිශ්‍ර වෙලා එන විදිහට ලස්සනට අපි කතා කරනවා. දැනට තියෙන ඔය මොඩල් පේපර්ස් නැත්නම් දැනට තියෙන ඔය අපි ටෙක්ස්ට් බුක් වල තියෙන ගණන් අලුතින් ගහලා තියෙන ඒව අරගෙන ලස්සනට ඒ අදාළ විදියට ඇනලිසිස් කරලා හදලා අපි සාකච්ඡා කරනවා. එතකොට පුතා ඔය ටික අපි මේ වැඩේ අරන් යනවා සම්මන්ත්‍රණ විදියට. ඊට අමතරව දැන් සර් පේපර්ස් කරන්නේ නැද්ද? ඉතින් අපි ෆුල් පේපර්ස් මට ඉතින් ඉතා විශාල ප්‍රමාණයක් දැනුල් ලියලා ඉවරයි. ෆිසිකල් පන්ති. එතකොට පුතේ අපි මෙයාලා වෙනුවෙන් හැරද අවසාන මාසේ වෙනුවෙන් මෙයාලා වෙනුවෙන් උපරිම කරනවා මං කිව්වා කලින් මාසේ වාලා තමයි දැන් මේ මාසේ වාලා තමයි ගොඩක් මහන්සි වෙන්න ඕන අවසාන මාසේ අපි මම මහන්සි වෙනවා ගොඩක් කිය. හරිද? ඉතින් අපි ලංකාවේ ලොකුම විවරණය 2025 පේපරයට 2024 පේපරයට ලොකු විවරණය අපි සතුයිනේ. රෙක්ටියුට් කියන එක. ඉතින් රෙක්ටියුට් ගේ අලුත්ම අප්ඩේට් එක 2025 රෙක්ටියුට් එක නැත්නම් 2025 පේපරේ අපි සූන් කරලා දාන්න හදන්නේ. ඒතර මෙන්න මේකේ රෙක්ටියුට් එක. හරි දැන් ගිය පාර එක අපි එව්ව ළමයි මාර විශ්වාසයක් තිබ්බේ ඇති උනේ ගොඩක් යාළුවෝ සර් ටියුට් එක ගත්තට පස්සේ විභාගය ගැන තිබිච්ච බය නැති වුණා කියලා. හරි ඒ තරම් ඒක හොඳ ඇනලිසිස් එකක් කරලා ඒක සම්පූර්ණ පේපරේ අර ඇට බිඳුළු දක්වා ගිහිල්ලා ඒවත් සම්පූර්ණ අර සීන් එකට හදලා දාලා තියෙන්නේ. එහෙනම් 2025ටත් හරිද 2025ට ලස්සන ටියුට් එකක් ඔයාලට අපි හදලා තියෙනවා. 2025 පේපරේ MCQ ස්ට්‍රක්චර් එසේ කියන තුනම විවරණය වන පරිදි ලස්සන සුපිරි විවරණයක් හදලා තියෙනවා. එහෙනම් අපි අවසාන මාසේ මේ වැඩෙත් ඔය අස්සෙන් යනවා. ඊට අමතරව අපිට ගොඩක් වැඩ තියෙනවා. අපි ෆුල් පේපර්ස් කීයක්ද? ෆුල් පේපර් 4ක් ෆුල් පේපර්ස් 4ක් පූර්ණ වශයෙන් ඩිස්කෂන් කරනවා. ඒවා ඉතා වේගෙන් කරන්නේ ෆුල් පේපර් 4 අපි දැන් බබා වගේ අර මේක වගේ නලව නෑ ටක් 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 ගාලා කරගෙන යනවා. හරි. ඔන්න ඔය විදිහට අපි මූලික වශයෙන් වැඩ ටික හදලා තියෙනවා. ඒතකොට ඔය ටික තමයි යන්නේ. ඊට පස්සේ අපි වඩ සැලසුමක් එවනවා මේ පාර. අපි ෆයිනල් මිෂන් නැත්නම් ඔය මොකක් හරි එකක් දාලා තිබ්බම මම හදලා තියෙන්නේ ඒක හරි. ඒතකොට ඒක එවනවා. ඊට පස්සේ අවසාන මාසේ වා කොහොමද වැඩ කළ යුත්තේ? අවසාන මාසේ වාගේ ළඟ පාඩම් يعني සැලකිය යුතු මොනවද පාඩම්? ලකුණු වැඩි කරගත යුත්තේ කොහොමද? ඉන්න මට්ටම අනුව ඔයා කොහොමද වැඩ කරන්න ඕනේ? ඒක තමයි මාර වැදගත්. ඒ කියන්නේ ඉන්නේ අඩු මට්ටමක නම් කොහොමද ඒක වැඩි කරගන්න ඕන මොන පාඩම්ද? දැන් සමහර ළමයි ඉන්නෝ අර ගණන් හදනවා වගේ එකට එච්චරම පිට එකක් නැති. මම මේ රියල්ම මහ පොළොවට බහලා කතා කරනවා. ඔයාලා දන්නවා මම මුලින් ඉඳලම ඇත්ත කියලා තියෙන. ඒතොර ඒ අය අපි කොහොමද ගණන් හදන්නවාට අවුල් වගේ නම් ගොඩක් කියන්නේ ඒකට හේතුවට පොඩි කාලේ ඉඳන්ම වා නිකන් ගණන් වලට අකමැති වෙලා
ඒ සීන් එක නිකන් වාට තිත්ත වෙලා වගේ තියෙන්නේ. හරිද? ඒක අර හදන්න අර මුලින් ඉඳලා මට ටීට් ළමෙක් හම්බුණා මම සුපිරියට හදනවා. ඔයාලා දන්නවා අපේ ළඟ ඕල් ලෙවල් හින අන්නත්තර වෙලා ගියපුන් හෙන රෑන්ක් දාලා කැම්පස් ගිහින් තියෙනවා. ඒතකොට ඒක නිසා මේ අර මේකේ වැඩේ වෙන්නේ මේ කාලය තුල අපිට ඕක කරන්න බෑ මේ මාසයක් වගේ කාලයක් තුල. ඒක නිසා අන්නේ කාලයේදී ඔයා මොන වගේ පාඩම් කරලා ඔයාට පුළුවන් ද ලකුණු ගන්න කියලා වගේ දේවල් එක්ක අපි ලස්සන්ට සැලසුම් කරලා මේ වැඩේ ක්‍රියාත්මක කරන්න සූදානම්. ඔයාලට මතකයි අපි කිව්වා වගේ මේ දක්වා පාඩම් ටික ලස්සනට ඉවර කරා හැම මාසෙම. එහෙනම් අවසාන මාසෙත් විශ්වාස කරන්න අපි මේ වැඩේ ලස්සනටම කරනවා. සහ ඔයා මොරාල් එකේ අපිත් එක්ක වැඩ කරනවා. හරිද? ඒක 100%ක් ෂුවර්. මතක තියාගන්න අපි කොච්චර මේව කරත් මෙන්න මේ අවසාන මාසයේ දෙක අපි කොච්චරට අපිට එන්න ප්‍රෙෂර් එක කළමනාකරණය කරනවාද කියන එකම තමයි අපි කැම්පස් යන්න හේතුවක් වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් වැඩ ලෝඩ් එක වැඩිනේ. එක එක පාඩම් වල වැඩ තියෙනවා, අරව තියෙනවා, මේව තියෙනවා. දැන් ඔයාට මේ පාඩම් පුළුවන් ඒව තියෙනවා ඔයා එන්න එපා. මම ඒක වන්නෝට කියන්නම්. මේ ප්‍රෝග්‍රෑම් එකත් එකතු වුණාන් පස්සේ. ඒතර පුතා ඔයාට ඒ තියෙන වැඩත් එක්ක හරිද ඒ වැඩ ටික හරියට මැනේජ් කරගන්න එක දැන් පිස්සු වගේනේ. ඒ වැඩ ටික හරියට මැනේජ් කරන එක තමයි කැම්පස් යන්නේ. කියන්නේ හොඳ කැපැසිටි තියෙන එක නෙමෙයි. කොච්චර කැපැසිටි තිබ්බත් එයාට මේක කරන්න උවමනාවක් නැත්නම් මේක හරියට මැනේජ් කරගන්න බැරිනොත් ඌට කැම්පස් යන්න බෑ. ඔය ඕකයි ඕ ලෙවල් වල හොඳ රිසල්ට් දාලා එන අයට ඒ ලෙවල් කියලා වෙන්නේ. සමහරට ඕ ලෙවල් හොඳ රිසල්ට් දාලා හොඳටම වැඩ කරා සර්. හැබැයි කැම්පස් යන්න බැරි වුණා. ඒකට හේතුව ඔයාට හොඳ කැපැසිටි බට ඔයාට ඒක අර මැනේජ්මන්ට් පැත්ත කරන්න බෑ. ඔයාට මැනේජ් කරන්න බෑ. හරිද? ඔයා හරියට මැනේජ් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඒකක 25 නෙවෙයි. ඉතාපන් කියන්නේ කීයක්ද කියලා. ඒ ඉතා පොඩි ඒකක ප්‍රමාණයකින් මං ගිය මාසේ පෙන්නුව කොහොමද ඒක කරන්න කියලා. ඉතා පොඩි ඒකක ප්‍රමාණයකින් ඔයාට පුළුවන් ලස්සනට මැනේජ් කරලා මේ ගේම ගහලා ඉවර කරලා දාන්න. හරි? ඒතකොට ඒක මැනේජ්මන්ට්. ඒකත් බුද්ධිමත්කමක්. හරි? ඒක තියෙන්න ඕන අනිවාර්යෙන්. ඒ නිසා ඔයාට මේ දවස්වල ඔය දැනෙන වැඩ ටික ස්ට්‍රෙස් එක ඔය පීඩනය ඔයා කොච්චර හොඳට මැනේජ් කරනවද? ඒ අනුව තමයි ඔයා කැම්පස් සිලෙක්ට් වෙන්නේ. ඔයා මේ ලකුණු ටික දාගන්නේ. මොකද විෂයන් තුනම මේකේ බැලන්ස් විය යුතුයි. ඉතින් ඔන්න ඔය වැඩ ටික යනවා පුතා. ඉතින් මේකේ පේමන්ට් ගැන විස්තර දැම්මොත් ඉතින් මම අවසාන මාසේ අපිත් එක්ක සෙට් වෙලා මොන මගුල වුණත් අපිත් එක්ක ඉන්න පරණ ළමයින්ට මේ ගාන යන්නේ අපි මෙච්චර දවස් ගත්තු ගානම තමයි මේ ගාන යන්නේ පරණ ළමයින්ට. ඉතින් අලුත් අයට අපි පරණ රෙකෝඩින් ටික ඔක්කොමත් එක්ක වැඩේ යන්නේ මේ ගානට පරණ රෙකෝඩින් ටික ඔක්කොම අපි දෙනවා. ඔයාට ඕනනම් ඒවත් බලන්න පුළුවන්. පාස් පේපර්ස් වලයි ඔක්කොමයි පාඩම් 25ම රෙකෝඩින් එක ඒ ටික බලන්න පුළුවන්. ඔයාට අර මොනවා හරි මැගෑරිච්ච ටිකක් තියෙනවා නම් දැන් මේ මාසේ යනවා බයෝ සහ ICT. එතකොට ඔයාට අර එහෙම මැගෑරුණු කොටසක් තියෙනවා නම් පොඩි පොඩි පාඩම් ඒව යනවා. තව මේක යනවා මේ සෙමින එකක් යනවා. තව එකක් හරියද ඒක විශේෂ සම්මන්ත්‍රණයක් කියලා එකක්. ඒ මගුලේදී කතා කරනවා විභාගයට එන්න පුළුවන් විශේෂ කරුණු ටිකක්. අර විශේෂ සම්මන්ත්‍රණයක් කියලා එකක් අපි ගිය පාරත් ඒක කරා. මේ කතා කරනවා මේ අර විභාගයට එන්න පුළුවන් ඒව සහ අමාරු ඒවා. හරිද? විභාගයට එන්න පුළුවන් ඒව සහ ඔයාලට අමාරු ඒවා අපි ඒකෙදි කතා කරනවා. ඒකෙදි ඔය මේ පදාර්ථ යාන්ත්‍රික ගුණ සහ ගුණ මූලධර්ම හිම එතෙන්දි කතා වෙයි. එතෙන්දි කතා වෙනවා අර y සමාන mx ධන c හදන ඒවා වගේ නිකන් අර ටිකක් ඔයාලට නිතරම අහුවෙච්ච නැති ස්ට්‍රක්චර් වල ඔය අපේ මොඩල් පේපර්ස් පළාත් පේපර්ස් නම් ගොඩක් අහුණා. ඉතින් අර සාමාන්‍ය ළමයට අහුවෙන්නේ නැති ඒ වගේ කොටස් ටිකක් අපි එතෙන්දි කතා කරනවා සහ විභාගයට එන්න පුළුවන් මොනවද කියලා වගේ අධ්‍යයනයක් අපි කරනවා. ඉතින් මේ පුල් පේපර් හතර ඇතුලේ අපේ විශේෂ පේපරකුත් තියෙනවා. අපි විසින් හදන ටාගට් පුල් පේපර් එකකුත් තියෙනවා. හරිද? මේක ඇතුලේ ඉතින් ටාගට් පුල් පේපර් එකක් තියෙනවා. ඉතින් අපි තමයි ලංකාවේ ගිය පාර සාර්ථකම ගෙසින් දුන්නේ MCQ 16ක් ඒ විදිහටම තිබ්බා. ඒවා අපි ප්‍රූෆ් කරලා තියෙනවා YouTube එකේ ඔයාලට තියෙනවා දාලා තියෙනවා බලන්න. නිකන් අර මට ඕක හැමතිස්සෙම කියන්න බෑ. එහෙම අපි නම් දාගත්තේ නෑ. අපි මෙහෙම කියලා. නමුත් අපි හරියට වැඩේ කරා. ඒක අපි ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා අපි ගිය පාර ළමයි 35ක් වගේ ඉතා සීමිත ප්‍රමාණයකින් ළමයි භාගයකට වැඩි ප්‍රමාණයක් කැම්පස් විතරක් හරි එක එක කෝස් වලට යනවා නම් මට හිතෙන්නේ ඔක්කොටම වගේ යන්න පුළුවන් බොහෝ විට. හරි. 90කට 95කට විතර යන්න පුළුවන් ওই විද්‍යාපීඨ ඒවා HND ඔක්කොම ගත්තොත්. හරි. ගොඩක් අය මායිමේ ඉන්න හින්දා ආපහු කරන ඉන්නේ. එතකොට එහෙම ගත්තොත් 90කට 95කට විතරම ඉතින් අර එක එක ඒවට යන්න පුළුවන්. හරි. අපි ආසන්න වශයෙන් අර සැලකිය යුතු විශ්වවිද්‍යාලවලට 50%කට විතර ළමයින්ට යන්න 50කට වැඩි ප්‍රමාණයකට යන්න
පුළුවන් වුණා අර වැට උඩ අරෝමියෝ එහෙම නැතුව කෙලින්ම 50%කට විතර විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වුණා. ඒ වගේම ඔයාලා දකින්න ඇති දකුණු පළාතේ පළවෙනියා අයනේ මේ ඉතිහාසෙ ප්‍රථම වතාවට හරි මේ ඉතිහාසෙ ප්‍රථම වතාවට කිසිදු ගුරුවරයෙක් ඒ වගේ අඩු ළමයි ප්‍රමාණයකින් එහෙම ප්‍රතිඵලයක් දාලා නැහැ. දකුණු පළාතේ පළවෙනියා තව දිස්ත්‍රික්කේ උඩ අපි 4 දෙනෙක් 10න් උඩ 4 දෙනෙක් හිටියා මට හරියට මතක නැහැ ඒක බලන්න ෆලෝ කරන්නේ. ඔයාලට අපි දාලා ඇති ෆයිල් බෙදලා ඇති හෑන්ඩ් බිල් ගහලා ඇති මේ හරිය නෑ එකක්වත් පෙන්වන්න හරි. මම ෆයිල් එකකුත් ගහලා ඇති මට හිතෙන්නේ එහෙම ඒ ටික දාලා දිනවා 4 6 9 වගේ ඉතිසක් දාලා තිබ්බා. ඊට අමතරව යටිනුත් අපේ අනිත් කැම්පස් යන ළමයි ටික දාලා තිබ්බා. ඉතින් ඔය විදියට අපි වැඩ ටිකක් කරා ගිය මාසේ ගිය අවුරුද්දේ ඉතින් අපි තමයි මං හිතන්නේ සාර්ථකම හරිද? අපි ඉතින් විශාල දකුණු පළාතේ නගර හැම නගරෙම පන්ති කරලා නෙමෙයි වලස්මුල්ල වගේ පොඩි එක නගරයක විතරක් පන්ති කරලා අපි ওই වැඩේ කරේ. ඉතින් පුතා ඔයාලට අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ලස්සනට යන්න පුළුවන්. හරිනේ? ගිහිල්ලා මේ මාසෙන් ඔයාලට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් මේ වැඩ ටික ලස්සනට කරගත්තොත්. ඉතින් මං කියන්නේ අවසාන වෙනකන් අල්ලගෙන ඉන්න අවසානයේදීත් අපිට පුළුවන් මේ දේ වෙනස් කරන්න. අපි ඒ වෙනුවෙන් බලාපොරොත්තුවක් තියාගෙන විශ්වාසයෙන් වැඩ කරමු. හරිනේ? හරි. එහෙනම් පන්තිට සම්බන්ධ වෙන අය WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. නම්බර් එක ඔයාලා දන්නෝ නැත්නම් මම දාලා තියන්න. අ 071 680යි 134. එහෙනම් දොමිටත් එන්න කියන්නේ. වත් එන්න. වැඩේ අපි සෙට් වෙලා අවසාන මාසේ ලස්සනට මේක ඉවර කරලා අපි ලස්සන අවසානයක් දකිමු. අහිංසක අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳලා. ඒ කියන්නේ අපි මොන්ටිසෝරි අරන් ගියපු දවස් ඉඳලා 13 වසරක් නේ. එක වසරේ ඉඳලා 13 වසරක් අපි ඉගෙනගෙන අපේ අම්මලා තාත්තලා අපේ සම්ප්‍රදායට අනුව බලාපොරොත්තු වෙච්ච එකම දේ කැම්පස් එකකට යන එක. ඒක තමයි අවසාන බලාපොරොත්තුව. ලොකු මිනිහෙක් කෙනෙක් අපේ අම්මලා පොඩි කාලේ කිව්වේනේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකට ඒක තමයි යාළුවට දෙන්න පුළුවන් ජීවිතේ ලොකුම සතුට. එහෙනම් පුතා ඒ වෙනුවෙන් මහන්සි වෙමු. අවසාන මාසෙ දක්වා අපිට පුළුවන් මේ වැඩේ කරන්න අල්ලගෙන ඉන්න පුළුවන්. හරි. එහෙනම් පන්තිට සම්බන්ධ වෙන WhatsApp මැසේජ් එකක් දාන්න අපි ක්ලාස් එකේදී හම්බෙලා කතා බහ කරමු.